සුබ දවසක් ඉතින් හැමෝටම. ඉතින් අදත් මම වීඩියෝ එකක් ගෙනාවා. අද මම වීඩියෝ එක ගෙනාවේ අපගේ පෞද්ගලික සේවකයන්ගේ EPF එක. කියන්නේ EPF එක ETF එකේ මුදල් කොහෙද ආයෝජනය කරලා තියෙන්නේ කියලා තියෙන තැන පිළිබඳ පොඩි නිකන් විස්තරයක් ඔයාලට ගේන්න. ඉතින් අපි දන්නේ නැහැනේ සාමාන්‍යයෙන් අපේ EPF එකේ ETF එකේ සල්ලි කොහෙද තියෙන්නේ කියලා. ඉතින් මම අන්න ඒ ගැන විස්තරයක් තමයි අද ඔයාලට ගෙනාවේ. ඉතින් මේක කවුරුවත් වැඩි එච්චර දන්නේ නැති දෙයක්. ඉතින් මේක මම දැනගත්තේ ෂෙයා මාකට් එකේ ඇනුවල් රිපෝර්ට්ස් බලනකොට තමයි දැනගන්න පුළුවන් වුණේ අපේ ETF එකේ ETF එකේ මුදල් ආයෝජනය කරලා තියෙන්නේ කොහෙද කියලා. ඉතින් ඒම මුදල් ආයෝජනය කරන්නේ එයාලට ඒ ගැන ලොකු විශ්වාසයක් තියෙන නිසා සහ ඒ මුදල් වලින් අමතර ආදායමක් EPF එක ETF එක ලබා ගන්න පුළුවන් කියලා එයාලා දන්න නිසා. ඉතින් ඒ නිසා ෂෙයා මාකට් එකටත් ඕන දැන් EPF එක ETF එක ඇවිත් තියෙන නිසා ඉතින් මම ෂෙයා මාකට් එකේ වීඩියෝ සීරීස් එකක් ඉස්සරහට මම ගෙනියනවා. ඉතින් මම දැන් ෂෙයා මාකට් එකේ පටන් අරන් තියෙන්නේ. ඉතින් මම වැඩි කතා නැතුව පෙන්නන්න EPF එකේ ETF එකේ සල්ලි එන අපේ අර්ථසාධක අරමුදල් වල සල්ලි තියෙන්නේ කොහොමද, යාලා කොච්චර කොටස් ප්‍රමාණයක් අරගෙන තියෙනවද කියලා. ඉතින් මම පළවෙනි එක විදියට දැන් EPF ETF එකේ යාලා ආයෝජනය කරලා තියෙන එක එක ආයතන වල මම අද ගෙනාවේ බැංකු පිළිබඳ මොන බැංකු වලද යාලා ආයෝජනය කරලා තියෙන්නේ කියලා. ඉතින් ලංකාවේ ප්‍රසිද්ධම ප්‍රධානම බැංකු කීපයක තමයි යාලා ආයෝජනය කරලා තියෙන්නේ. ඉතින් පළවෙනි එක සෙලාන් බැංකුව. ඉතින් මම සෙලාන් බැංකුවේ ඇනුවල් රිපෝට් එක 2024 වෙනි අවුරුද්ද සඳහා දැන් නිකුත් කරලා තියෙනවා. ඉතින් කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ඔයාලට වෙබ්සයිට් එකට ගියොත් බලා ගන්න පුළුවන්. ඉතින් නැත්නම් සෙලාන් බැංකුව වෙබ්සයිට් එකට ගිහිල්ලා බලා ගන්න පුළුවන්. සෙලාන් බැංකුවේ ඇනුවල් රිපෝට් එකේ තියෙනවා අපි EPF ETF එක කොහොමද මුදල් ආයෝජනය කරලා තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මෙතන තමා සෙලාන් බැංක් එකේ ෂෙයා හෝල්ඩර්ස් කියන්නේ largest 20 ෂෙයා හෝල්ඩර්ස් ලගේ නම් ලයිස්තුව සහ ප්‍රසන්ටේජ් එක සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් පළවෙනිට සෙලාන් බැංක් එකේ ෂෙයා හෝල්ඩර් ඉන්නේ Browns and Company PLC සමාගම. ඉතින් ඒක ෂෙයා හෝල්ඩර් එකේ ප්‍රසන්ටේජ් එකක් විතර බැලුවොත් 10.48ක් ඉන්නවා. ඉතින් දෙවෙනියට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එක ඉන්නවා. ඉතින් තුන්වෙනියට තමයි අපේ EPF ෆන්ඩ් එක Employee Provident Fund එක ඉන්නේ සෙලාන් බැංක් එකේ තුන්වෙනිය විදියට 9.86ක ප්‍රසන්ටේජ් එකක් කම්පැනියෙන් අත්පත් කරගෙන ඉන්නවා. ඉතින් කොහොමද කියලා බැලුවොත් ඉතින් යාලා 2023 ඒ ප්‍රමාණයම තමයි තියාගෙන ඉඳලා තියෙන්නේ. ඉතින් දැන් මේ වුණාට 2024 EPF එකේ ඒ විදිහට තුන්වෙනි ස්ථානයේ තියාගෙන ඉතින් ඊළඟට බැලුවොත් සම්පත් බැංක් එකත් ඔන්න සෙලාන් බැංක් එකේ හතරවෙනි විදියට ඉන්නවා ආයෝජකයෙක් විදියට. ඉතින් බැංකු සාමාන්‍යයෙන් තවත් බැංකුවකම අයලා ආයෝජනය කරනවා. ඒ නිසා අපිට බය වෙන්න ඕනෙත් නැහැ. කවදාකවත් බැංකුවක් වැටෙනවා කියලා හිතනවා නම්. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන පස්වෙනි විදිහට NDB බැංකුව, ඒ වගේම 6 වෙනිවට Ambinden Holding PLC, ඊළඟට මේ පේනවා ඇති ඔයාලට අංක 7 KDD Pereira. ඉතින් ඊළඟට තියෙනවා මෙතන 8 විදිහට සෙලාන් බැංක් එකේ ETF එක Employee Gratuity Trust Fund එක. ETF එකත් ඔන්න සෙලාන් බැංක් එකේ 8 වෙනි විදිහට ඉන්නවා ෂෙයා හෝල්ඩර් කෙනෙක් විදිහට. ඊයාගේ ප්‍රසන්ටේජ් එක විතර බැලුවොත් 6.6යි බිඳුවක ප්‍රසන්ටේජ් එකක් තමයි තියෙන්නේ සෙලාන් බැංක් එකේ. ඉන්නේ මේ විදිහට තමයි ඔයාලට පේනවා ඇති කොහොමද ෂෙයා හෝල්ඩර්ස්ලා විදිහට ඉන්නේ EPF එක සහ ETF එක සෙලාන් බැංක් එකේ. ඉතින් මම ඊළඟට ඔයාලට පෙන්නන්නම් HNB බැංකුවේ කොහොමද අපේ අරමුදල් මෙයාලා ෂෙයා එකක් විදිහට අරගෙන ආයෝජනය කරලා තියෙන්නේ. ඉතින් මේවෙන් තමයි අපිට 100ට දැනට 9ක් හෝ 10ක් මට මතක විදිහට අර ඉන්ට්‍රෙස්ට් එකක් ගෙවනවා. ඉතින් මේ ඉන්ට්‍රෙස්ට් එක ගෙවන්නේ කොහොමද කියලා කාට හරි හිතනවා නම් ඉතින් ප්‍රශ්නයක් තියෙන්නේ. ඉතින් කොහොමද මෙයාලා ආයෝජනය කරන්නේ? ඉතින් ඕනේ නැතුව ඉතින් මුදලක් වර්ධනය කරගන්න බෑනේ. ඉතින් මේ විදිහට තමයි EPF එක ETF එක මුදල් ආයෝජනය කරලා තියෙන්නේ. ඉතින් ඊළඟට බලුවොත් අපි HNB බැංකුවේ කොහොමද කියලා. ඉතින් HNB බැංකුවේ Browns Investment තමයි පළවෙනිය විදියට ඉන්නේ 9.99ක ප්‍රතිශතයක් අරගෙන. ඉතින් දෙවෙනියට ඉන්න ඔන්න EPF එක Employees Provident Fund එක. ඉතින් මෙන්න මේ විදියට තමයි දෙවෙනිය විදියට. ඉතින් 9.75ක අයිතියක් අරගෙන ඉන්නවා HNB බැංකුවේ
EPF එක ඉතින් තුන්වෙනි විදිහට ශ්‍රී ලංකන් ඉන්ෂුරන්ස්. ඉතින් මේ පිළිවෙලට වලට පේනවා ඇති කොහොමද කියලා SNB බැංකුවේ ආයෝජනය කරලා තියෙන විදිය කියලා. ඉතින් ඊළඟට බැලුවොත් අපි ඊළඟ බැංකුව විදියට සම්පත් බැංකුව. ඉතින් හිතනවා සම්පත් බැංකුවේ EPF එක ආයෝජනය කරලා තියෙක කියලා හිතා ගන්න පුළුවන්ද? ඉතින් ඔව් සම්පත් බැංකුවෙත් එයාලා ආයෝජනය කරලා තියෙනවා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මේ ඇනුවල් රිපෝට් එකේ. ඉතින් මේ ඇනුවල් රිපෝට් එක කියවනවා කියන්නේ ටිකක් හරි අමාරුවට. ඒ පිළිබඳව හොඟක් දැනුම තියෙන්න ඕනි කියවන්න. ඉතින් මම ඒ ගැන විස්තරයක් ඔයාලට ගේන්නේ නැහැ කොහොමද කියලා ඉස්සරහට ගේන්නම්. ඉතින් මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්වෙස්ටර් රිලේෂන්ස් කියලා තියෙනවා ඇනුවල් රිපෝට් එක. අනිවාර්යෙන් ඉන්වෙස්ටර්ස්ලා ප්‍රධාන 20 කොහොමද කියලා බැංකුවේ. ඉතින් පළවෙනියටම ඉන්නවා වැලිබල් 1 කියන්නේ ඉතින් අපේ ධම්මික පෙරේර මහත්මයා තමයි පළවෙනියා විදිහට ඉන්නේ 10.95ක percentage එකක් ඉදිරියට. ඊළඟටම පැන්තන් ඉන්වෙස්ට්මන්ට්. ඊළඟට හතරවෙනි විදිහට ඉන්නවා EPF එක. the employees provident fund එක තමයි අංක 4 වෙනි ස්ථානයේ විදිහට 9.97ක percentage එකක් අරගෙන ඉන්නේ. 2023 මෙයාලා 4 වෙනි ස්ථානයේ තමයි තිබිලා තියෙන්නේ. 2024 මෙයාලා 4 වෙනි ස්ථානයේ තමයි තියාගෙන ඉන්නේ. ඉතින් EPF එක ඕන එකෙන් වෙනවද කොහොමද කියලා ඊළඟට බලමු. ETF එක employees trust fund එක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් එයාලා ඉන්නවා 18 වෙනි ස්ථානයට. මේක නම් ඉතින් 18 වෙනි ස්ථානයේ තමයි සම්පත් බැංකුව අරගෙන තියෙන්නේ. ඉතින් ඒකේ 0.65ක percentage එකක් 2024 අවුරුද්දේ employee trust fund එකෙන් තියාගෙන ඉන්න සම්පත් බැංකුව. ඉතින් ඊළඟට බලුවොත් කාගිල්ස් බැංකුව. කාගිල්ස් බැංකුවෙත් මේ මුදල් මෙයාලා ආයෝජනය කරලා තියෙනවා. ඉතින් මේක ඇනුවල් රිපෝට් එකේ මම ඔයාලට පෙන්නන්න කොතනද තියෙන්නේ කියලා. කාගිල්ස් බැංකුවේ 2023 සහ 2024 කියලා අවුරුදු වල සඳහන් කරලා තියෙන කොහොමද කියලා ෂෙයා හෝල්ඩර්ස්ලා අරගෙන තියෙන විදිය. ඉතින් මේකෙදි පළවෙනි ස්ථානයේ කාගිල් සිලොන් PLC ඉන්නවා. දෙවෙනියට CT Holdings. ඉතින් තුන්වෙනි විදියට තමයි EPF එකේ ඉන්නේ 4.65ක අයිති කරගෙන ඉන්නවා. ඉතින් 2023 අවුරුද්දේ EPF එක ඇවිත් නැහැ කාගිල්ස් බැංක් එක ඇතුළට. ඉතින් 2024 දී උන් කාගිල්ස් බැංකුව ඇතුළට ඇවිත් ඉන්නවා EPF එක. ඉතින් 4.65ක අයිතියක් අරගෙන. ඉතින් මෙන්න මේ විදිහට තමයි EPF එක සහ ETF එක ෂෙයා හෝල්ඩර් එක කෙනෙක් විදියට කොළඹ ෂෙයා මාකට් එකට ඇවිල්ලා ඉන්නේ. මේකෙන් තමයි මෙයාලා ඩිවිඩන්ඩ් හම්බෙනවා බැංකුව වලින්. ඉතින් මේ බැංකුව වල ඩිවිඩන්ඩ් සහ කොටස් වෙළඳ විකුණලා සහ ලාභය අරගෙන තමයි අපට ඉන්ට්‍රස්ට් එකක් විදියට ගෙවන්නේ EPF එක සහ ETF එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි ප්‍රධාන බැංකුව වල ආයෝජන කරලා තියෙන්නේ අපේ අරමුදල්. ඉතින් ඔයාලා දන්නේ නැතුව ඉතින් අද ඉතින් දැනගන්න ඇති මේ වීඩියෝ එකේදී. ඉතින් මම ඉස්සරහට ෂෙයා මාකට් එක ගැන විස්තර වලට ගේන්න. ඉතින් මම අදට මේ වීඩියෝ එක අවසන් කරනවා. ආයෙ දවසක හම්බෙන්න බලාපොරොත්තු වෙනවා.